කෙටි පද ටිකක් කියන්න බලාපොරොත්තු වෙනවා කට්ටියන්ට. විශ්වයට ඇතුල් වීමේ දොරටුව කියන නම කියන්නේ නැතුව දුන්න 180 අංශක 180 අංශක 180 අපි දන්නවා වගේ එකක් පොඩි කාලේ ඉඳලා නිකන් දන්න එකක් අංශක 180 පොඩිනේ සංකේතය බැලුවන් පස්සේ තමයි සමහරක් කට්ටිය බය වුණේ සමහරක් කට්ටිය තප්පර 4කට හරි මහත් ඵලයට සපත් වුණේ සෝතාපන්න ඵලයට විටින් විට ඒව ගන්න පුළුවන් ආකාරයෙන් තමයි ඕව දීලා තියෙන්නේ ඔය දුන්න 180 කියන එක විශ්වයට ඇතුල් වීමේ දොරටුව කියලා කියන්න මට ටික කාලයක් ඉන්න සිද්ධ වුණා. ටික කාලයක්. ওই දොරටුව සද්ධා සම්පන්නව ගන්න කෙනෙක් වෙත්නම් ඔහුට කියන්නේ නැහැ මේ විශ්වයට ඇතුල් වීමේ දොරටුවේ කියලා. ඔක ඔබ හොයාගත් එකේ කියලා කියනවා. මේක විශ්වයට ඇතුල් වීමේ දොරටුව නෙවෙයි ඔබ විසින් ඔබේ හිසට සෙවණැල්ල ඔබේ අත කරගත්තාය කියලා ඔබටම ඒ මහත්ඵලය බාර දෙනවා. කවුරු හරි ඔය විශ්වයට ඇතුල් වීමේ දොරටුව තුලින් ඇතුල් වෙලා කිව්වොත් ඔහු මේක හොයාගත්තාය කියලා ඔහු බුදු වුණාය කියලා මම පිස්සෙක් නෙවෙයි බුද්ධ වුණයි කියලා කවුරු හරි කිව්වොත් එහෙම අන්න එතන ඉඳලා ඔය දොරටුව ක්‍රියාවට නැංවෙන්නේ වෙනම ආකාරයකින් වෙනවා. ඒක ගැන කියලා දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ කියලා කියන්න වෙනවා. ඒක ගැන කියලා දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. කට්ටිය හිතුවොත් 180 විශ්වයට ඇතුල් වීමේ දොරටුව වෙන කෙනෙකුගෙන් නොලැබුණාය මා ඒ උදා කරගත්තාය කියලා කෙනෙක් හිතුවොත් ඕනතරම් හිතෙන්න පුළුවන් හැකියාව තියෙන සාමාන්‍යයෙන් ලේඛකයේ කෘතියක් ලිව්වට පස්සේ ඔහු කිව්වයි කියලා කියවපු කෙනා කවදාවත් කියන්නේ නැහනේ. කියවපු කෙනා කියන්නේ කියවපු කෙනාගේ මතයක් ආකාරයට දර්ශන පදයක් ආකාරයට දාර්ශනික පදයක් ආකාරයට තමයි කියපු කෙනා කියන්නේ. කෘතිය නම කියනවා. මම අදටත් කියන්නේ කෘතියේ නම වෙනවා. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය අදටත් කියනවා. කෘතියේ නම. පරිවර්තකීන් සම්බන්ධව ඒක ගැණිය නොහැකි වෙනවා. පරිවර්තනය කරගෙන මේ දක්වා ආවිල්ලා තියෙන ඒ සියලු දෙනාට පින් දෙන්න. මුලක් පෙන්නනවා. නමුත් අගක් මුලක් නැති එකක්. අගක් මුලක් නැති එකක් නිවන වෙනවා. අගත් නෑ මුලත් නෑ. මැද ඉතුරු වෙලා තියෙනවා. අග නෑ මුල නෑ. මැද ඉතුරු වෙලා තියෙනවා. හිටියේ සසර නම් ඒක දැන් නැතුව තිය කියලා කියනවා. තද බල සසරක ජීවත් වෙන සෝතාපට්ටියාට සෝතාපන්න සමාපත්තියෙන් පස්සේ ඒ තද බල සසර නැති වෙනවා. කෙනෙකුට දෙවෙනි වරටත් ඒකට යන්න හිතිලා හිත පීඩාවක් ඇවිල්ලා ඒක ඇතුළට නැන් පස්සේ දුක නැත්තටම නැති වෙනවා. වගේ එකක් වෙනවා. අනාගාමී තත්ත්වයට ආපු කෙනෙක් ඉන්නවනම් ඔහුට දුකක් එන්න කොහෙන්වත් එකක් නැති වෙනවා. ඔය අනාගාමී තත්ත්වයට කියන මහත්ඵල තුන්වෙනි අවස්ථාව නෙලා ගත්ත කෙනෙක් ඉන්නවනම් ඔහුට මේ දුකක්, වේදනාවක්, පීඩාවක් අටලෝ දහම හොයාගෙන ගියාට නෑ කම්පාවක්. අන්න එහෙම තත්ත්වයකට පත් වෙන්නත් පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි අගත් නැති මුලක් නැති එකක් ඔය දීලා තියෙනවා. 180 කියලා දුන්නේ. එහෙම එකක් වෙනවා. ඔක දුන්න හේතුව ඕගොල්ලන් දන්නවනම් ඕගොල්ලන් මේක එක දිගටම නොකඩවා අහගෙන එන කෙනෙක් විය යුතු වෙනවා. ඔක දුන්න හේතුව දැනගන්න තියෙන්නේ මේක අහගෙන යනවා නම් පමණක් වෙනවා. නැත්තම් හේතුව දැනගන්න බෑ. ඔන හේතුව මං කියන්නම් කියලා කියනවා. ලෝකෙ ගැට ගහ ගන්න. ලෝකෙ ගැට ගහ ගන්න අවශ්‍ය නිසා ලෝකෙන් එතර වෙන්න ඕන කට්ටියන්ට දොරටුවක් පිරිනමන. එතර වෙන මොකද්ද වෙන්නේ? කෙනෙක් සෝතාපන්න වෙන මොකද්ද වෙන්නේ පෙර සඳහන් කරලා තියෙනවා. එවන් නිදහසක් කෙනෙක් ලබනවා නම් දහසක් මෙහි නිදාගත යුතුයි කියලා දේශනාවක් කරලා තියෙනවා. ඉතින් මේ 180 ගන්න වේගය
අවම වුණාට ප්‍රශ්නයක් නැති වෙන්නේ. අඩු වුණාට ප්‍රශ්නයක් නැති වෙන්නේ. එක්කෙනෙකුට 1000ක් නිදා ගන්න ඕන නම් දවස් දෙකකට විතර සැරයක් එක්කෙනෙක් ගත්තාම ඇති වෙනෝනේ. එක්කෙනෙක් ඒ தත්ත්වයට එන්න දහසක් නිදා ගන්න ඕන නම් ප්‍රතිශතය අඩු වුණාට ප්‍රශ්නයක් නැති වෙනෝනේ. දහසක් මරණයටපත් වෙනවා නම් එක් සෝතාපන්න වෙන විට ප්‍රතිශතය අඩු වුණාට ප්‍රශ්නයක් නැති වෙනවා. වෙන්නේ සෝතාපන්න වුණාට ඔය 180 අරගෙන වෙන්නේ මොකද්ද? ලෝකයේ කිසි කෙනෙකුට ලියන්න බැරි ගැට වගේක් වැටෙනවා. පැහැදිලි? ඔය 180 නිසා මේ ලෝකෙට ගැට වැටුණ වෙයි. ආයක දෙයියොන්ටවත් ලියන්න බෑ කියලා කියනවා. දෙයියොන්ටවත් ලියන්න බැරි ගැටයක්. ගහන්නේ කවුද? ඔය විශ්ව දොරටුව මුලින් විවෘත කරන කෙනා වෙනවා. අවලෝකීතේශ්වර වෙනවා. ඔය 180 මුලින්ම ලෝකෙට දායාද කරන කෙනා වෙනවා. එයා තමයි ලෝක ගැටේ ගහන්නෙත්. ගැට වැටිච්ච කට්ටියන්ගේ ගැටේ ලියා ගන්න දොරටු විවෘත කරන්නෙත්. දෙකම කරන්නේ අවලෝකීතේශ්වරම වෙනවා. දැන් එදා ඉඳලා මෙදා දක්වා ආපු එකේ කෙනෙක් කියන්න ඉඩ තියෙනවා මේ පුටින් එක්ක සම්බන්ධ වුණා නම් දැන් හරි ලංකාව. එයා ඉන්න කලින් කියලා තියෙන ඒවා තියෙන 2023 දී කවුද? අනුර කුමාර ජනාධිපති වෙන්න කලින් සහෝදරයට කියලා තියෙනවා පුටින් එක්ක අත්වල බඳගන්නේ කියලා. ඔය ලට්ටපට්ට එක්ක සම්බන්ධ වෙන්න තේ ඔකුන් ඔගොන්ට මොකක් හරි දෙයක් වෙනවයි නොකිය. එදා ඒ කියලා තියෙන්නේ මොකද්ද? 2023 දී අනුර සහෝදරයට කියලා තියෙන්නේ මොකද්ද? එතකොට සහෝදරයා මචන් ටයිප් එකේ හිටපු වරක් වෙනවා. දැන් ජනාධිපති වෙන්න කලින් අනුර සහෝදරයට කියනවා පාලනය ගන්න අරගෙන ඉවල යන්න අතෙන්ට. ගිහිල්ල වල දායාද ඉල්ල ගන්න. අරකේ තියෙනවා මහ බෝධිසත්වයන්ගේ සම්පත්. අර ඇවිල්ලා තියෙන මහා පීටර් රජුවේ. වැඩිමියර් පුටින් ලෙස පහළ වෙලා ඉන්නේ. මේක ලෝකයේ දෙකෙන් එකක් කරන්න ආපු කෙනෙක්. අර එයා ගිහින් හම්බ වෙනවා. විදුලි බලය නිකන් ගන්න. තාක්ෂණය ගෙන්නව ගන්න. අවි ආයුධ ඕනේ නැහැ කියලා කියනවා. අපිට කුසිවා කර්මාන්තය දිනු කරගන්න තාක්ෂණය දෙන්න, විදුලිය න්‍යෂ්ටික බලාගාර දෙන්න ඔක්කොම දෙනොවේ. කියලා තියෙන්නේ ගිහිල්ලා ගන්න කියලා. මොකක්ද උනේ? මුලින් දල ගහපු කට්ටිය අනුර අල්ලගත්ත වෙනවා. අල්ලගෙන ඉවරලා ඇමරිකාව, යුරෝපය, ප්‍රංශය ඕ පැත්තට මෙයයි ගත්ත වෙන. ගත්තයින් පස්සේ අර දායාද දෙන්න ඉන්න කෙනාට හිතෙන්නේ මොකද්ද කියලා. දායාද දෙන්න ඉන්න කෙනෙක් ඉන්නවනේ. මේ රටේ මූලාරම්භය හරිගස්සල ගෝත්‍රික භාවයෙන් මුදවල ගියපු මිනිස්සු වගේක් ඉන්නවනේ. ආරම්භය අරන් දීපු මිනිස්සු රුසියාවනේ අරන් දෙන්නේ. ඒක තමන්ලත් දන්න එකක් වෙනවනේ. සෝවියට් සමූහ ආණ්ඩුව ලංකාවට උදව් කරා කියලා, සංස්කෘතිය මෙහාට ආවා කියලා, සමාජවාදී ප්‍රතිපත්ති කියන එක ලෝකෙන් අතු ගෑවෙන්න කලින් ප්‍රතිපත්තියක් අපිට දීලා තිබුණයි කියලා. අනුර කුමාර ආපු ගමන් යා යුතු වෙන්නේ ක්‍රෙම්ලිනයට වෙනවා. රුසියාවට වෙනවා. එහාට යා යුතු වෙනවා. ගිහිල්ලා ඉවර වෙලා මට එහෙම මේ වෙනම තැනක් නැත. මට ලෝකෙ වටේ ඇවිදින්න ඕනේ. මට ගන්න තියෙන දේවල් තියෙනවා. මම දන්න කියන දේවල් කියලා දෙන්න තියෙනවායි. අනින් අය දන්න කියන දේවල් මට ගන්න තියෙනවා. එහෙම කියා ඇවිද ගියා නම් ඔතන හොඳ දත් එහෙම හම්බෙන්න තිබුණ වෙනවා. මධ්‍යස්ථයි නෝර්වේ ජනාධිපති හා සමානයි මේ. හැමතැනටම යනවා. හැමතැනම දැන් එහෙම ඇවිදලා තිබ්බනම් තේරෙන භාෂාවෙන් හරි කතා කරන්න ඇවිදලා තිබ්බනම් ජනාධිපතිවරුන්ට ඕනේ නැහැ කියලා කියනවා. අර භාෂාවම ඕනේ කියලා, මේ භාෂාවම ඕනේ කියලා. එහෙම එකක් නැති වෙන ජනාධිපති කෙනෙක් කියලා කියන ජාතික භාෂාව. රුසියානු ජනාධිපති දන්න ඉංග්‍රීසියක් නැති වෙනවා. කතා කරන්නෙත් නැති වෙනවා. ගණන් ගන්නෙත් නැති වෙනවා. ඉංග්‍රීසි රුසියාව තත්ත්වෙ මෙහෙම වෙයි. නමුත් ලෝක බලවතෙක් වෙන. ඔහු ගිහිල්ලා හම්බ වෙන්න කියලා කිව්වේ අනුර කුමාරට මම මෙහෙ ගැටයක් ගහලා තියෙනවා. කිසි කෙනෙකුට ලියන්න බැරි ගැටයක් ගහලා තියෙනවා. අර අය ගිහිල්ලා හම්බෙලා තිබුණා නම් ලෝකේ මොන අර්බුදේ වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට ජීවත් වෙන්න තිබුණ වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව. කිසිම ප්‍රශ්නයක් නැහැනේ. රුසියාවත් එක්ක සම්බන්ධතාවයෙන් පවත්වා ගත්තා නම් රුසියාවෙන් බලාගෙන හිටිය වෙනෝ නව ජනාධිපතිව හරි මගේ දිහා බලයි කියලා. බලවතෙක් වෙන. දුබලෙක් ලෙස
ලෝකෙ නිකන් හංගඩු ගහලා පැත්තකට දාලා ඉන්නේ අර මහ බලවතෙක් වෙනවා. මහා පීඨ රජු වෙනවා අර ඉන්නේ. ඒ වගේම විදේශ කටයුතු ඇමති සර්ජි ලව්රෝ. ඔහු සිංහල දන්න කෙනෙක් වෙනවා. ඔහුත් එක්ක සිංහලෙන් කතා කිරීමට හැකියාව තියෙන අනුර කුමාර සහෝදරයෝ දැම්ම හරි ගිහිල්ලා කතා කරන්න කියලා කියන සිංහලෙන් කතා කිරීමට හැකියාව තියෙන. අපේ රටට අවශ්‍ය දේවල් ගැනීම සඳහා මොකද මට අවශ්‍ය වෙලාවට ගැටේ ගහන්න තියෙනවා. පැහැදිලිද? සාමාන්‍යයෙන් මිනිස්සෙක් වයසට ගියන් පස්සෙලු ආහාර ප්‍රමාණය අඩු කරන්නේ. උගුර හීන් වෙන්නේ. ඒ වගේ ගෙලක් මං අල්ලන ඕවේ. ඒ වගේ ගෙලක් මට අහුවේ. මට අහුවේ. ඒක ඇමරිකානු හස්තයක් ගිහිල්ලා ඊශ්‍රායල් හස්තයක් ගිහිල්ලා නිකන් ස්වයංක්‍රීයව තද කරගනිමින් සිටින. කරන්න දෙයක් නැහැ. රතු මුහුද යම් ප්‍රශ්නයක් වුණොත් රතු මුහුදත් බොහෝ සෙයින් එතනත් ගෙල හිර වෙන්න ඉඩ තියෙනවා. පැහැදිලිද? ඒක හරියට යුරෝපයට කන්නත් නැහැ කක්ක කරන්නත් බෑ වගේ එකක්. ඒ දෙකම හිර වුණොත් සිද්ධ වෙන්නේ ඕක වෙයි. කොහොම හරි දුරින් හරි තෙල් ටික ගෙන්නවා ගැනීමට හැකියාව තියෙන එක ඇත්ත වෙයි. නමුත් රුසියාව සමග සම්බන්ධ වෙලා හිටියන අද සම්බාධක ඉවත් කරන වෙලාවට එනෝ වගේද එදා සම්බන්ධ වෙලා හිටියන මම මේ අහන් සම්බාධක ඉවත් කරා රුසියානු බලෑනියක් තියෙන්නේ සෙවනැලි බලෑනිය කියලා එකක් තියෙනවා. රුසියානු සෙවනැලි බලෑනිය තිබුණ නැත්තම් දැනුත් කට්ටියන්ට 150කින් විතර තෙල් හිඟයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සෙවනැලි බලෑනිය තහනම් වෙච්ච නෞකා සමූහයක් වෙන. තහනම් වෙච්ච ලෝකේ ඒත් කරේ මොකද්ද? සත්‍යයේ පහසුව පිණිස තෙල් බෙදපෙක. එදා සම්බන්ධ වෙලා හිටියන ලංකා ජනතාව එක්ක ගිහිල්ලා අනුර කුමාර දිසානායක පත් වුණ ගමම්ම සම්බන්ධ වෙලා හිටියන අද ගන්නේ ඔය ලෝක වෙළඳ පොලේ ඉහළ නගින බොර තෙල් නොවේ. මිල ඉහළ නගින බොර තෙල් නොවන අද ගන්න එදා ගතපු විදිහට වෙනවා. තවත් ලාභයට ප්‍රතිලාභයට ගැනීමට හැකියාව තියෙන. ඒ තරම් කැමැත්තෙන් හිටිය වෙනෝ ක්‍රෙම්ලිනේ අනුරට සුබත් පැතුව වෙනවා. රුසියාව නේ. නමුත් තමුන් කොහෙද හිටියේ කියලා අහන. වෙන දැලකට අහු වෙලා හිටියනෝ දැන් ඒ කට්ටිය ගෙලසිර කරගනිමින් ඉන්න ඇමරිකාව විසින් ගෙලසිර කරගන්නවා කියලා කියන. වෙන මොකක් කන්නේ ඔය කරගන්න. ඒ කට්ටියන්ගේ තෙල් ඒකට නිකන් උනන තෙල් මුදල් වෙන්නේ ඩොලර් වලින් වෙනවා. ඒ කට්ටියන්ගේ බෙල්ල හිර වෙලා තියෙනවා. දැන් කට්ටියන්ට කතා කරනවා මෙහෙ එන්නේ අපේ නෙවෙයි බෙල්ල හිර වෙන්නේ මේ වැඩෙන්. ඇමරිකාවේ නෙවෙයි බෙල්ල හිර වෙන්නේ මේ වැඩෙන්. යුරෝපයේ බෙල්ල හිර වෙන්නේ මේ වැඩෙන්. කියලා ඇමරිකාවෙන් කතා කරනවා. මේ බලන්න දුමක් නගිනවා. අන්න දුමක් නගිනවා. කවුද ගිනි තිව්වේ කියලා සියලු දෙනා දන්න වෙනවා. නමුත් ගිනි තියපු කෙනා කියනවා අන්න දුමක් නගිනවා එන්න නිවන්න කියලා කියනවා. කොහොමද එන්නද කියලා. කොහොම එන්නද? දැන් බැනගත්ත බෙරේ ගහන වගේ අල්ලගත්ත වලිගේ අතෑර ගන්න බැරි වගේ අන්න බෙල්ල තද කරගෙන ඉන්න වෙන ලෝකේ. පැහැදිලි නායකෙක් වෙන්න මේ ලංකාවේ ඉන්න පුරෝහිතලා ඇසුරු කරන්න කියලා කියන. ලංකාවේ ඉන්න පුරෝහිතලා ඇසුරු කරන්න කියලා කියන. පුරෝහිත වරු ඉන්නෝ. සංසාරේ පුරාවටම රාජ්‍යත්වයට උපදෙස් දීගෙන ආපු මිනිස්සු ඉන්නෝ. උපදෙස් දුන්න කියලා කියන්නේ උපදේශකයෝ නිතරම රජ වෙච්ච අය වෙනවා. ශිෂ්‍යයන්ට උපදෙස් දෙන්නේ ශිෂ්‍යයෝ වෙච්ච අය වෙනවා. කුමාරයින්ට උපදෙස් දෙන්නේ රජ වෙච්ච අය වෙනවා. හොයා ගන්න ඕන තරම් කට්ටිය කතා කරනවා. සුපිරිම බුලට් එකක් ඉතින් හම්බ වෙනවා නම් ඒක බැරිම තැන හම්බ වෙන එකක් වෙයි. සුපිරිම දෙයක් හම්බ වෙන්න බැරිම තැන කියලා කියනවා. හොඳම දේ හම්බ වෙන්නේ. බැරිම තැනයි කියලා කියනවා. හොඳම දේ හම්බ වෙන්නේ. ඒක ඉතින් සෝතාපන්න ඵලය හා සමාන මහත් ඵලයක් වෙන්න ඉඩ තියෙනවා. හොඳම දේ හම්බ වෙන්න බැරිම තැනයි කියලා එකක් තියෙනවනේ. ඒක සෝතාපන්න ඵලය වෙන්නේ. ඉතින් ඔන්න ඕ පන්නය තාම ගොඩනගා ගත්තේ නැති සෝතය තාම පැහැදිලි වෙච්ච නැති
අනුර සහෝදරයට මම දිගින් දිගටම ආයාචනාවල් ඉදිරිපත් කරමින් එනවා. මොකක්ද කරන්න තියෙන්නේ? මේ ලෝක ගැටේ විසඳන්න ඕන. ඔහේ අනුර සහෝදරයා ගරු ජනාධිපති සහෝදරයෙකුට විසඳන්න බැරි වෙයි. ජනාධිපති කෙනෙකුට විසඳීමට හැකියාව තියෙනවා. ලෝකය බලාගෙන සිටින මේ වෙලාවේ වෙඩි බෙහෙත් වලට කතා කරන නායකයෝද ඉන්නේ නැත්නම් ධර්මයෙන් අනුශාසනා කරන නායකයෝද ඉන්නේ? කවුරු හරි මතු විය යුතු වෙනවා. ලෝකේ නායකයින්ට ධර්මයේ සම්බන්ධ අවබෝධයක් ඇත්තේ නැති වෙනවා. ලෝක නායකයින්ට සහ රටවල් වල නායකයින්ට ධර්මයේ සම්බන්ධ අවබෝධයක් ඇත්තේ නැති වෙනවා. උන්ට තියෙන එකම අවබෝධය විසඳීම සඳහා මොනවයි? වෙඩි බෙහෙත් වලට වෙඩි බෙහෙත් වෙනවා. වෙඩි බෙහෙත් වලට ධර්මයක් අවශ්‍ය වෙනවා. ඒක දී යුතු වෙන්නේ ලංකාවෙන්. ඒක ලංකාවෙන් දීම සඳහා මෙවන් ගැට මං ගහගෙන එනවයි කියලා කියාගෙන ඇවිල්ලා දැන් ඉන්නේ සියලු දෙනා ඒ කට උඩ වෙනවා නේ, වැට උඩ වෙනවා, හිර වෙලා තියෙනවා, හේතු වෙලා තියෙනවා. අර 180 කියන එකක් නේ දැන් පටන් ගත්තේ කතාව. ඔය 180 දීලා කරපු ටික පේනවද කියලා අහන්න. එදා කියපු මාවත් වලට අද යොමු වෙන්න සිද්ධ වෙනකොට රුසියාව පැත්තට එහෙම ලංකා රජයට රුසියාව පැත්තට යොමු වෙන්න ලෑස්ති වෙනකොට හරි ලැජ්ජාවක් තියෙනවා. පැහැදිලි? බෑ කියපු ගෙවල් වල ඕන් නැහැ කියපු ගෙවල් වල මල ගෙදරටවත් එන්නේ නැහැ කියපු ගෙවල් වල දැන් යන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වෙලාවට ලෝකයේ පවතින ਸਰව සාධාරණ ගණන් ඉස්සිල්ලට උස්සලව කට්ටියන්ට ඒව දේවිය කියලා කියනවා. සමහරක් දේවල් ප්‍රමාද වැඩි වෙනවා. නැවත හදාගන්න අවස්ථාවක් තියෙනවා. නැවත ගොඩනගා ගන්න මේ දික්විජය කරන්න ඕන. ලංකාව දික්විජය කිරීම, ලංකාව ලෝකයේ දික්විජය කිරීම සඳහා තමයි මේ සියලු යුද්ධ පටලවන්නේ. කවුද පටලවන්නේ? මරණයේ දොරටුව විවෘත කරපු කෙනා වෙනවා. මේ කතා කරන කෙනා වෙනවා. මේ කතා කරන කෙනා තමයි ඔය සියල්ලට හේතු වෙලා තියෙන්නේ. මේ කතා කරපු කෙනාගේ හඬ අහලා තමයි ඔය දේවල් කට්ටිය කරලා තියෙන්නේ. සුළු පිරිසයි අහන්නේ. ලොකු පිරිසක් නෙවෙයි අහන්නේ. තේරෙන්න නෙවෙයි එදා ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. කේත තියෙන්නේ ඒවයි. එහෙ කියපු කේත මෙහෙ පේන්න ගන්නවා කියලා කියනවා. එහෙ කියපු කේත මෙහෙ පේන්න ගන්නවා කියලා කියනවා. ඒවා අනාවැකි නොවනෝ කේත වේ. ඒක කිසි කෙනෙකුට වෙනස් කරන්න හැකියාවක් නැති එකක් වෙනවා. මෙච්චර කාලයක් අල්ලගෙන තිබුණේ මොනවද කරන්නේ බලන්න. මොනවද කරන්නේ? මට ලෝක ජනතාව බේරගන්නත් අවශ්‍ය වෙනවා. ඒක බේරගන්න තියෙන්නේ ලංකා ජනරජය තුල මේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය දින 21ක් සජ්ජායනා කිරීමෙන් වෙන සාපයක් වෙලා තියෙන ලෝකෙට. කාගේ අතින්ද? මගේ අතින්. මරුන්ට බඹුන්ට දෙවියන්ට විවෘත කරන්නවත් බැරි එකක් විවෘත කරලා දීලා තියෙනවා. මං කවුද කියලා නොකිය. මිනිස්සුන්ට නෙවෙයි දෙයියන්ට බඹුන්ට බඹුනුත් බය මරුන්ට විවෘත කරන්න බැරි එකක් කියලා කියනවා ඔය වර්තමාන 180. ඉතින් මේවත් අර කට්ටිය අහගෙන ඉඳලා ඒ කට්ටියක් කියන්න ඉඩ තියෙනවා ඔය මරුන්ට බඹුන්ට දෙවියන්ට විවෘත කරන්න බැරි එකක් තමයි මම මේ පිස්සු බුද්ධ ලෙස දෙන්නේ කියලා ඒ කට්ටිය කියන්න ඉඩ තියෙනවා. පැහැදිලි? එතකොට අසද්ධාවෙන් දොරටුව ගමන් කරපු හේයින් ලෝකෙ ගැට වැටිලා තියෙනවා. සාමකාමීව සද්ධාවෙන් ගමන් කරා නම් ලෝකෙ සෞම්‍ය කර ගැනීමට හැකියාව තියෙනවා. අසද්ධාවෙන් දොරටුව ගමන් කරලා තියෙනවා. අසද්ධාවේ සාපය නිවාරණය කරගන්න තියෙන එකම විදිය සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ සමස්ත රටේම ඇති පන්සල් තුල ශ්‍රීපාද මුදුන් කොට අට දිසාව යාකොට විශ්වයට මුදා හැරීම වෙනවා. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය විශ්වයට මුදා හැරිය යුතුයි. නැත්තම් මේ ලෝකේ ගලව ගන්න වේර ගන්න දෙයියන්ට ඔක්ක බෑ කියලා ඇති කියලා කියනවා. දැන් මම ලෝකෙට දොරටු විවෘත කරාට පස්සේ තමයි මට තේරෙන්නේ ආපහු අර පෙර සත වර්ෂවල තිබිච්ච ගැට ටික සේරම වැටෙනවා කියලා. යුග පෙරලීන් තුල තිබිච්ච ගැට ටික සේරම වැටෙනවා කියලා. ලෝක යුද්ධයට හේතු වාසනාවක් සිද්ධ වුණා කියලා. සියලු දේ එකතු වෙලා තියෙන්නේ මෙතෙන්ට. දැන් තියෙන්නේ වැටිච්ච ගැට ලියා ගන්න පිළිතුරක් විතරයි ඉතුරු කරලා තියෙන්නේ.
සමස්ත රටටම ලෝකෙටම එකයි ඉතුරු කරන්න හොඳේ. ලෝකෙටම දෙන්නේ 180 කියලා සියලු ආගම් වලට 180 කියලා දෙන්නේ සියලු ආගම් වල කෙලවර වෙන. ඔය සරල වූ 1.0 කියලා කියන්නේ සියලු ආගම් වල කෙලවර වෙනවා. සියලු මනුස්ස වර්ගයාගේ කෙලවර වෙනවා. එතෙන්ට පිළිතුරු දෙන්න ලෑස්ති වෙලා ඉන්න කියලා කියන ලෝකෙට. නේ. උපන්නොත් යම් කෙනෙක් මෙලවේ 180වත් කොටා ඇත නලලේ. එහෙමයි ඉස්සරහට කියන්නේ. අයන්න අර මයන්න රයන්න මූර්තද නෑන්න කියන අකුරු හතර ලංකාවෙන් ඉවත් කරලා 180. එයා 180ට පත් වෙලා ගියේ. එහෙමයි කියන්නේ. මයන්න රයන්න මූර්තද නෑන්න යයන්න කියන අකුරු හතර ඉවත් කරන්න තමයි 180 දාලා තියෙන්නේ. එහෙම තමයි ජාතියක් ආර්ය බවට පත් කරන්නේ. එහෙම තමයි ජාතියක් නිර්භීත කරන්නේ. එහෙම තමයි ජාතියක් අජරාමර කරන්නේ. ඒක තමයි ඔය දීලා තියෙන්නේ. අනේ ඒක අසද්ධාවෙන් යුතුව ගමන් කරලා තියෙනවා. දැන් ඒක සාපයක් බවට පත් වෙලා තියෙනවා. ඒ සාපයෙන් ජාතිය ලෝකේ නිදහස් කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම දින 21ක් විශ්වයට ඇතුල් වීමේ දොරටුව කියන නාලිකාවට ගිහිල්ලා විශ්වයට ඇතුල් වීමේ දොරටුව හරියට ගහන්න ඕනක. සාමාන්‍යයෙන් එන්නේ නැහැ. කාලකන්නින්ට නම් එන්නෙම නැහැ. ඔය channel එක එන්නේ නැහැ එළියට. පාරමිතා පිරුව ඇත්තන්ට විතරක් channel එක ගහනවත් එක්ක මෙනෝ එළියට 180 ලෝගෝ එකත් එක්ක අන්න channel එක යන්න ඒකට ගිහිල්ලා නිදාන කතාවේ ඉඳලා මුලින් අහන්න කෙලවර දක්වාම ඒක මේ අවුරුදු 5ක් රට පාලනය කරනවා හා සමාන නොවන කල්ප ගණනක් ජීවත් වෙලා ඇතිය කියලා දැනගන්න තැනත් වෙනවා කල්ප ගණනක් තව ඉස්සරහට ජීවත් වෙන්න තියෙනවයි කියලා දැනගන්න තැනත් ඒ සූත්‍රයම වෙට අන්න වෙච්ච බුදුන් නැවත පෙන්වන්න බුද්ධ පුත්‍ර අවලෝකීතේශ්වර ලංකාවට වැඩම කරා ඒ වෙලාවේ සියලු දෙනා එක පිස්ස කියලා කිව්වා දැන් අන්න ලෝකනායකයෙකුටත් ලෝකෙම එකතු වෙලා පිස්ස කියලා කියනවා පැහැදිලිය සියලු නායකවරුන්ට පිස්ස කියලා කියන්න ගත්ත වෙන සර්වඥ කෙනෙක් හොයනවා ලෝකය සර්වඥ කෙනෙක් හොයනවා ලෝකය ගලවා ගන්න පුද්ගලයෙක් හොයනවා මහ බලවතෙක් ලෝකෙට පහළ වෙච්ච භවයේ ලකුණු ලෝක යුද්ධයකට හේතු වෙලා තියෙනවා කියලා මහ බලවන්තයෙක් ලෝකෙට පහළ වෙච්ච එකේ ලකුණු ආධ්‍යාත්මික නායකයෝ දෙතුන් දෙනෙක් ඉන්න බෑ කියන ලකුණු පහළ වෙලා ඇති කියලා කියනවා ආධ්‍යාත්මික නායකයෝ කියන කට්ටිය අල්ලාහගේ කැමැත්තට උළු ගඩොල් කැට යට වැළලෙනවා කොහෙද බල්ලෝ පූසෝ වල දැම්මෙන් පස්සේ ගඩොල් කැට හරේ මේ තියන්න ඕනේ නැත්තම් සතුන් හාරන උළු ගඩොල් කැට යට වැළලෙනවා කියලා කියන කවුද ආධ්‍යාත්මික නායකයෝ ඒ කට්ටිය හොයාගන්නවත් බැරි වෙයි ගත්තයි මෙන්න පෙට්ටියේ කියලා එහෙම ගෙනිච්චට ඒව සීල් ඒව වෙනවා සාමාන්‍ය විදිහට ආධ්‍යාත්මික නායකයෙක් මරණයට පත් විය යුතු වෙන ආධ්‍යාත්මික නායකයන් නම් සාමාන්‍ය විදිහට පේන්න පුළුවන් ආකාරයේ ලේ වැగిරිලා හරි කමන්නේ පේන්න පුළුවන් ආකාරයෙන් මියදී යුතු නො පොළොව යට මියදුන ආධ්‍යාත්මික නායකයෙක් ගැන ඔයගොල්ලන් මේ පහුගිය දවස්වල ඇහුවොත් 180ක් ලෝකෙට දීලා සියලු ආධ්‍යාත්මික නායකයින් පරලෝ ඇරලා තවත් ආධ්‍යාත්මික නායකින් වෙන්න ඉන්න කට්ටියකට මාර දිව්‍ය පුත්‍රයන්ට මේ දොරටුව දීලා උඹලා බුදු වෙයල්ලා බුද්ධ වෙයල්ලා බුදුය කියලා කියපල්ලයි කියලා මම කිව්වේ නැති වෙන උන් කියන්න ගත්ත වෙන ඒකට හේතුව ඒ තරම් විශ්වාසයක් ගොඩනගා ගන්න පුළුවන් එකක් වෙනවා රජ වෙන්න පුළුවන් සක්විති රජ වෙන්න පුළුවන් තවත් එහාට යන්න පුළුවන් සත්වයින්ට මේක කියලා දෙන්න පුළුවන් කියලා මතයක් කැපැසිටි එකක් ගොඩ නැගෙනවා ඒකත් ඉතින් සමාජයට පෙන්වන්න ගියොත් එහෙම ඒකත් පිස්සු තත්ත්වයක් වෙයි පෙන්නන කෙනෙක් වෙත්නම් එයා වසර ගාණක් තිස්සේ ඉඳගෙන ආපු කෙනෙක් විය යුතු වෙන එයා මේ දක්වා ඒ වසර තුල ඉඳලා මේ දක්වා හරි පිළිවෙලට ලෝකේ දිශානතිය ප්‍රකාශ කරගෙන ඇවිල්ලා තිබිය යුතු වෙන සියලු වචනයක් පාසා රාජ්‍ය පරිපාලනයට අයිති වචන ධර්මයට අයිති වචන ඔහු ප්‍රකාශ කරලා තිබිය යුතු වෙනවා ගණන් කළ නොහැකි වදන් ගණන් කළ හැකි මාවත් වලින් අනුශාසනා කරලා තිබිය යුතු වෙනවා අන්න එහෙම කෙනෙකුට මේ ලෝකේ විසඳුම දෙන්න පුළුවන් හැකියාව තියෙනවා දැනගන්න කියලා කියනවා එහෙම කෙනෙක් ලෝකේ ගැට ගහන්නෙත් ඔහු මේ කියලා දැනගන්න කියලා කියනවා විසඳුම දෙන්න පුළුවන් කෙනා මුළු ලෝකෙම ගැට ගහනවා කියලා කියනවා මොකක් කරගෙන ජාතික භාෂාව අරගෙන මේ භාෂාව තියෙන්නේ
මොන රටටද? අනු රටද? නැත්තම් ලංකාවටද? මේ ජාතික භාෂාව තියන්නේ කාටද? මෙන්න මේ භාෂාව මේ ලෝකයේ අර්බුදය ලිහිය යුතුයි කියලා කියන. මොන භාෂාවෙන්ද? විශ්ව භාෂාව. ඉතුරු කරලා තියෙන ලංකාව විතරක්. විශ්ව භාෂාව ඉතුරු කරලා තියෙන ලංකාව විතරක්. ඒක චතුර ලෙස හසිර වීමට හැකියාව තියෙන භාෂාවක්. ඒක චතුරාර්ය සත්‍ය දේශනා කරන්න පුළුවන් ආකාරයෙන් නිර්මාණය කරපු භාෂාවක් වෙන්නේ. එළබස. මේකේ ඕක තියලා ගියේ ඔය විශ්ව භාෂාව තියලා ගියේ විශ්ව දොරටුව බැමිණිතියානියගෙන් පස්සේ නැවත සපත් වෙන්නේ චීනට, ජපානට, කොරියාවට, තායිලන්තයට, ටිබේටයට, මියන්මාරයට, බංගලාදේශයට නොවන. එන්නේ නැවතත් ධර්මයේ දික්විජය කරපු හබ් එක තියෙන තැනට වෙනවා. ධර්ම හබ් එක තියෙන ලංකාව තුල වෙයි. ලංකාව වටේටම තියෙන රටවල් බෞද්ධ කරේ ලංකාවෙන්. මේ ප්‍රශ්නේ විසඳන්න සිද්ධ වෙන්නේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායකටම වෙයි. මොකද බලය ඔබට අරන් දෙන්නේ ප්‍රතිවිප්ලවයකුත් පසකින් තබාගෙන වෙයි. ප්‍රතිවිප්ලවයක්. එහෙම වෙන්න විදිහක් නැහැ. කියනවත් එක්කම අතේ තියෙන සල්ලි ටික දොකොස් ගාලා වැටෙනව වෙනවා. එක්ක දිත්තා කුණාටුවට වැටෙනවනෝ නැත්තම් තෙල් අර්බුදයට වැටෙනව වෙන. මොකද්ද වෙන්නේ කියලා. පවත්වන්න දෙන්නේ නැති දෙයක් තියෙනව පේනවද කියලා අහනවා. නැකිටවන්න දෙන්නේ නැති එකක් තියෙනව පේනවද කියලා අහනවා. ඒ අපලෙට මේ ගුරුන්නාංශ කියන්නේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ දින 21ක් සමස්ත රටේම ඇති පන්සල් තුල ගැසට් කරලා සජ්ජායනා කිරීමෙන් අපලේ දුරු කර ගැනීමට හැකියාව තියෙනවා. මිත්‍යාවල් නොවන මේ කිව්වේ. මේ මිත්‍යාවල් නොවන මේ කිව්වේ. මේවා ඉතිහාසයේ සුළඟ තුල ලියලා තිබිච්ච නිසා තමයි ඔබ ඇහුවේ.